හරි අපේ channel එකත් එක්ක ඉදිරියෙන් යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ රංගන තවත් අලුත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකදී අපි ඔයාලත් එක්ක කතා කරනවා Telegram account එකක් කොහොමද ඔයාලගේ PC එකට එහෙම නැත්නම් ඔයාලගේ laptop computer එකට ලබා ගන්න කියන එක ගැන. ඉතින් මේකදී අපි කතා කරන්නේ ඔයාලගේ computer එකට Telegram කියන software එක install කරන්නේ නැතුව කොහොමද ඔයාලගේ Telegram account එක ඔයාලගේ PC එකට ලබා ගන්න කියන එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් WhatsApp web වගේම Telegram web හරහා ඔයාගේ computer එකට ලේසියෙන්ම ඔයාගේ Telegram account එක ලබා ගන්න. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ computer එකේ web browser එකක් විතරයි. ඔයාලට මේ Telegram account එක ඔයාගේ web browser එක හරහා link කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අද බලමු අපි කොහොමද මේක link කරගන්නේ කියන එක ගැන. ඉතින් මම මේ විදිහට මගේ computer එකේ තියෙන Google Chrome web browser එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ web browser එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන search bar එකක් තියෙනවා. මම මෙතන Telegram කියලා type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ search වල තියෙනවා Telegram web කියලා. මම මෙතන click කරගන්නවා. හරි click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම result එකක් ඇවිල්ලා තියෙනවා Telegram web කියලා. ඉතින් මම මෙතන click කරගන්නවා. click කරගත්තට පස්සේ මේ Telegram web වලට redirect වෙනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් QR code එකක් තියෙනවා සහ මේකේ යටින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් login into Telegram by QR code කියලා. ඉතින් මේ QR code එක scan කරලා පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ තියෙන Telegram account එක ඔයාගේ computer එකට ලේසියෙන්ම ලබා ගන්න. හරි ඉතින් මම යනවා phone එකට. මම phone එකේ display එකත් මේකේ දාලා තියන්නම්. ඉතින් මම මේ විදිහට මගේ phone එකේ තියෙන Telegram app එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩින්ම තියෙනවා පොඩි ඉරි කැලි තුනක්. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට options ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් settings කියලා තියෙනවා. ඔයා මෙතන ක්ලික් කරගන්න. හරි ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ විදිහට settings open වෙනවා. ඉතින් මේකේ setting යටතේ තියෙනවා devices කියලා option එක. ඔයා මෙන්න මෙතන ක්ලික් කරගන්න. හරි ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ විදිහට window එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඔයාට link desktop device කියලා. ඔයා මෙන්න මෙතන click කරන්න. click කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ phone එකේ camera එක on වෙනවා. මෙන්න මේ camera එක ඔයාගේ laptop එකේ හරි එහෙම නැත්නම් ඔයාගේ computer එකේ හරි තියෙන Telegram web QR code එකට scan කරගන්න ඕන. හරි ඉතින් මේක තප්පර ගානක් ඇතුළත scan වෙනවා. scan වුණාට පස්සේ මේක automatic ඔයාගේ computer එකට login වෙනවා. හරි ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට ඔයාගේ phone එකේ තියෙන Telegram account එකක් ලේසියෙන්ම ඔයාගේ computer එකට ලබා ගන්න. හරි ඒ වගේම ඔයාලට පල්ලෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ device එකට ඔයාගේ account එක link වෙලා තියෙනවා කියලා active sessions වලින් පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලට මේක අයින් කරගන්න අවශ්‍ය නම් ඔයා මෙතන click කරන්න ගිහිල්ලා click කරලා පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් terminate session කියලා තියෙනවා. ඔයා මෙන්න මෙතන click කරගන්න. click කරලා පස්සේ මේ විදිහට link වෙලා තියෙන ඔයාගේ account එක එතනින් අයින් වෙලා යනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට ඔයාගේ account එක ඔයාගේ PC එකට හරි එහෙම නැත්නම් ඔයාගේ laptop computer එකට හරි link කරගන්න වගේම මේ link කරගත්ත account එක එතනින් අයින් කරලා දාන්නත්. හරි ඉතින් වීඩියෝ එකෙන් දෙයක් දැනගත්තා නම් like එකක් දාලා යන්න අමතක කරන්න එපා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා යන්න. අපි මේ වගේ වීඩියෝස් දිගටම අප්ලෝඩ් කරනවා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම නැදලා ඉන්න. අපේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමුවනතුරු ඔයාලට සුබ දවසක්.